තාරු රාජපක්ෂගේ බාලාංශේ කියන පොත දැන් මේ බාලාංශ කියලා හරියට ලියා ගන්නවත් තේරෙන්නේ නැති වයසක තමයි මේ පොතේ කතානායකයා ඉන්නේ. බාලාංශේ තමයි ෂේ කරලා තියෙන්නේ. මේක ගැන පොඩි කතා බහක් කරන්න තමයි මේ කල්පනා කළේ. මම එහෙම සාහිත්‍ය විචාරකයෙක් නෙවෙයි. එහෙම වැඩකුත් නෙවෙයි මේ අතරම කරන්න හදන්නේ. ඇවිල්ලා ඉන්නවා අද අපිත් එක්ක කතා බහට තාරු රාජපක්ෂ. ආයුබෝවන් තාරු. ආයුබෝවන්. ඔයාටත් ස්ලප්කටත් thank you එන්න කිව්වා. එතකොට දැන් ඉවර කරන්න නෙවෙයි. ඉවර කරන්න නෑ thank you කියලා ඒ පටන් ගන්නකොට thank you කිව්වහම ඔයාට එතකොට තවත් හැපීනේ. එතකොට ඒ සතුටත් එක්ක තව කරන එකයි මම එහෙම කිව්වේ. අනේ මට හරි පස්සේ ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. This is what you're waiting for. I think we're ready to rock. right තාරු රාජපක්ෂව සෝෂල් මීඩියා අසුරු කරන හොඟ දෙනෙක් දන්නවා ඇති. තාරුගේ සිද්ධි පේජ් එක තියෙනවා. ඊට පස්සේ මේ දවස්වල අනිත් හිට් එක මේ ගීතේ කරුත තාරුගේ තෙල්තුඩින් යනවා. ඊට අමතරව ස්ට්‍රීට් ෆුඩ් රිවිව් කරනවා. රොමේව වැඩ ටික යනවා. ඊට අමතරව තාරු රාජපක්ෂගේ පර්සනල් ප්‍රොෆයිල් එකේ සෑහෙන රහ දේවල් දානවා ලියනවා. ඉතින් එහෙම කෙනා ඊට අමතරව වෙන්ට්‍රලිස්ට් කෙනෙක්. ඒ කියන්නේ මේ ඒක හොඟ දෙනෙකුට තේරෙන්නේ නැත්නම් අර අතේ පපට් එකක් දාගෙන පපට් එකයි පපට් එක නටෝන එකටයි අතර ලස්සන ඩයලොග් අරගෙන යන ආර්ට් ෆෝම් එකක්. ඒතර ඒකෙන් තමයි මං ඔව්නේ ඒකෙන් තමයි ඒක තමයි අපිට මොකද වැඩකට සම්බන්ධ වුණේ ඉස්සෙල්ලාම. ඊට කලින් අපි ටිකක් අඳුරගත්තා හම්බුණා. ඉතින් තාරු ඊට පස්සේ ආවා මේ පොතක් එක්ක එළියට. මේ තියෙන්නේ ඒ පොත බාලාංශේ. ඒක ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඒ ගැන කතාවට එන්න කලින් තාරු නිකන් දැන් මේ හුඟක් වැඩ කරනවා. ඒ වැඩවල හැම එකම මම දකින පොඩි හියුමරස් අප්‍රෝච් එකක් තියෙනවා. ලියන ඒවත් ඔයාගේ පපට් වැඩවලත් පපට් නෙවෙයි වෙන්ට්‍රලිස්ට් වැඩවලත් මේ පොතෙත් මම දකිනවා හරි උගදෙරෙකුට ලේසියෙන් පිහිටන්නේ නැති ප්‍රහසනමය ගතියක් හැම වැඩකම තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාගේ පොඩි කාලේ සහ ටිකක් මේ දැන් ඉන්න තාරු හැදෙන්න ඇත්තේ මොනවද කියලා ඔයාට හිතෙන විදිය පොඩ්ඩක් ඒ කියන්නේ අපේ ගෙවල් යටන්වල රුවන්වැල්ලේ. එතකොට අපේ ගෙදර තිබුණේ ගමින් වෙනම අයිසොලේට් වෙලා වගේ කන්දක. අපේ ගෙදරට කියන්නේ ඉහළ ගෙදර කියලා. එතකොට ගොඩක් වෙලාවට මගේ මේ අර එතකොට ඔන්න එක ගයක් හම්බුණා මේ අර අතුරු මිතුරු එකේ ගෙවල් දෙකක එකක් හම්බුණා. තාරු ලෑගෙද? ඔව් අපේ ගෙදර. ඉහළ එතකොට ඒ ගෙදර තිබුණේ තනිකර කියන්නේ අවටින් හිතන්නකෝ දැන් බුලත් කොලේ ඉඳන් රම්පේ කරපිංචා එතකොට වෙනම බටු වගාවක්ද බණ්ඩක ඒ වගේ අවට පරිසරයෙන් අපි හොයාගත්ත දේවල් ගොඩක් තිබුණා. ඒතකොට ඒත් එක්කම සත්තුත් එහෙම තමයි. කුරුල්ලෝ හිටියා උඩා කැලෙන් රිලව් ආවා ගණන් කර ඊට පස්සේ ඒ වගේ ලොකු අර ස්වභාවික පරිසරයක් එක්ක මම ජීවත් වුණේ. එතකොට අපේ ගෙදර මිදුල්ට ආවට පස්සේ අයියේ තනිකර පල්ලම තියෙන්නේ. ඒත් එක්කම එහා පැත්තේ කන්ද පේනවා. ඒතර ඕවා ඔය තිබුණ සිද්ධි ටික තමයි මේ මම එකතු කරලා මගේ ජීවිතේ පොඩි දේවල් වෙච්ච ටික තමයි ඔය පොතකට ලිව්වේ. මේ ටික තියෙන මෙන්න මේක මරු. මේ හොරෙන්ම ගිහින් ඉනිමග තියලා නැග්ගා. දැන් මේ ඉනිමග අරන් ගිහිල්ලා මේ කියන්නේ අලිගැට පෙර ගහේ කඩන් වටිච්ච ඒකේ බෙනයක් තියෙනවා. ඒකේ පොලොස් කොට්ටෝරු කූඩු හදලා බෙනයක් බිත්තර බෙනයක් හදාගෙන. ඔන්නේ ඒක බලන්න තමයි මේ යන්නේ. හොරෙන්ම ගිහින් ඉනිමග තියලා නැග්ගා. නැගලා බෙනේට අත දැම්මා. පැටව් දරුකමට හදාගන්න ගැනීමේ පළමු පියවර විදිහට. ඒ වගේ වෙන්නේ කොහොමද අපි තව ටිකක් කතා කරමු. මේ පැටව් දරුකමට හදාගන්න එක ගැන. අම්මට සිරි කොට්ටෝරිච්චි ඇතුලේ කෙටුවේ නැතේ මගේ ළමා ලපටි රතංගිලි වලට සටපට ගාලා කලබල වුණා, බය වුණා, චූ වෙන්න ඔන්න මෙන්න වුණා. අඩිය පස්සට තිබ්බා. හුටා ඉනිමගේ ඉන්නේ කියලා මතක් වුණා. අඩිය ආපහු ගත්තා. දැන් ඔතෙන්ට එනකන් අපි තුන්වෙනි ඇහැකින් බලාගෙන ඉන්නවා. පුංචි තාරු ගිහිලි ඉනිමගේ නැගලා බෙනේට අත දාලා දැන් කොට්ටෝරුව කොටලා අර එහෙම ඔක්කොම වෙලා අඩිය ආපහු ගත්තා. බෙනේ මගෙන් දුරස් වුණා. දැන් එකපාරටම කැමරාව දිහාට මාරු වෙනවා පුංචි තාරුගේ ඇස් දෙකට. හරි. බෙනේ මගෙන් දුරස් වුණා. ගුරුත්වයේ යටතේ පොළොවට වැටුණා. දැන් බෙනේ දුරස් වුණා ඉනිමගෙන් බිමට වැටුණා කියන එකට ගුරුත්වාකර්ෂණය ඕනේ නැහැ මේ කතාව කියන්නේ. අර එහෙම මේ කියාගෙන යන නැරටිව් එකට ඊටාම අදාළ ඒත්
නොකියත් යන්න පුළුවන් තැන් වලට ඔයා කතාව ගෙනියනවා. ඒකෙන් තමයි මේ රහ වෙන්නේ. ඉනිමග ASCII කකුල ASCII ඉනිමග. හැබැයි තුවාල නැහැ. බැලුවා වටපිට කවුරුත් නැහැ. මොකුත් නැහැ. ආයේ අත යුක්‍රේන වගේ වෙලා. කාලා රුසියාව යුක්‍රේනට ගහලා වගේ හොඳට කතුර වගේ මොහත් හොටෙන් පාරවල් ටිකක් වැදලා එහෙමම ගෙදර කාටවත් කියන්නේ වතු පාල කොල්ල ටිකක් කපලා තියාගත්ත අතේ ඩැමේජ් වෙලා. ඒ මං කියන්නේ මේ ඉතාලම සරල අත්දැකීම් ඔයා මේ හෙනට ලුණු ඇඹුල් ඇතුව ලස්සනට විස්තර කරනවා. එහෙම මං මේකේ කැමති ගති ලක්ෂණ කීපයක් මේ පොතේ තියෙනවා. ඒ අතරින් කතා මේ පොත කියවලා මේ පොත ගැන කතා කරනවා නම් මග ඇරලා යන්නම් බැරි කැලලක් ගැන මම මේ කතා කරන්න හදන්නේ. ඒ තමයි දැන් මේ පොතේ තියෙන්නේ අවුරුදු 9ක 10ක විතර ඒ වගේ වෙනකන් පොඩි කාලේ ඉඳන් අවුරුදු 9ක 10ක විතර වෙනකන් ශිෂ්‍යත්වයේ පාස් වෙනකන් වගේ හිටපු තාරු රාජපක්ෂ කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. එතකොට එයා ගත්ත අත්දැකීම් ටික එයාට ජීවිතේ මුහුණ දෙන්න වෙච්ච දේවල් ඒවට එයා රියැක්ට් කරපු හැටි අරවා මේවා ටික දැන් මේ ලොකු තාරුගේ අද ඉන්න මං එයාව දකිනවා. මං එයාව බලනවා. ඔයා පුංචි තාරු දිහා බලලා එයා කරපු දේවල් ටික එයාට ලැබිච්ච එක්ස්පීරියන්ස් ටික ලොකු තාරුගේ ලුණු ඇඹුල් ටිකත් එකතු කරලා තමයි මේ කතාව වෙන්නේ. ඒතර මේ කතාව පුරා දුවන ප්‍රධානම කාරණයක් තමයි මම දකින මේ තාරු සහ සත්තු අතර තියෙන සම්බන්ධය. ඒක හරි පුදුම ලස්සන සම්බන්ධයක්. බොහොම નિરાයාසයෙන් මොකක් හරි දෙයක තාරුගේ පැත්ත සහ ඒකත් එක්ක අනිත් පැත්තේ සතෙක් සහ තාරු බූණ දෙන සිද්ධියට අදාළම නැති පැත්තක ඉන්න සතෙක්ව සම්බන්ධ කරගෙන එයාගේ තෝට් එක එයාට ඒක පේන හැටි වගේ තැන් වලට ඔයා මේක ගෙනියනවා. පොත් 7ක් 8ක් දැනටත් ලියාලාලා තියෙනවා මතක තවත් ලියනට හිතේ ඇඳීලා. අර මිපුරවැසියෝ වේදිකා නාට්‍ය තමයි ওই ගීතේ තියෙන්නේ. පොත් 7ක් 8ක් නෙවෙයි පොත් 1000ක්. පොත් 1000ක් සති දෙකකින් විකිනිලා තියෙනවා. මේක කතන්දරයක්. හරිද? ඒ කියන්නේ පොත් 1000ක් විකුණ ගන්න හරි අමාරුයි කියලා කියන්නේ. ලේඛකයෝ කියනවා පොත් කවි පොතක් නම් 500යි 200යි විකුණ ගන්න අමාරුයි කියලා. එතකොට පොත් 1000ක් සති දෙකකින් විතර වගේ අලෙවි වුණා කියලා ආරංචියක් ආවා. ඒ නිසා සහෘද කතා බහ මේ පැත්තට යොමු කරන්න හිතුවා. නොදන්න කෙනෙක් නෙවෙයි. තාරු රාජපක්ෂ. අයවන් තාරු. ඒවා. මම හිතන්නේ මේ අපි දෙන්න මේ කැමරා ඉස්සර හම්බ වෙන දෙවෙනි වතාව. ඔව්. හරි. බාලාංශි. දැන් මොකද හිතෙන්නේ මේ ලිව්වන් පස්සේ? අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි පොත ලියලා ඉවර වුණාම දැනෙන දේ. හරිද? ඊළඟට දැන් පොත් 1000 විකුණාට පස්සේ දැනෙන දේ. ඔය අවස්ථා දෙක ගැනම කියන්නකෝ. ඒ කියන්නේ පොඩ්ඩක් පාදන්න නැත්තම් පොත විකුණ ගන්න දෙන්නේ නැහැ මට. නෑ නේද? ආයි නෑ දැන් දැනුයි මේ ඒ කියන්නේ අපි බැලුවේ මේ වැඩසටහනක් කරන්න කියලා බැලුවාම මේ කියන්නේ පොත් විකුණන වැඩේ ඔව් නෑ නැත්තම් දෙවිදා හිතුනොත් ආයේ කේස් එක. නෑ අර කියන්නේ. ඒත් අපිටම නේ ගන්න වෙන්නේ ඊට පස්සේ. එතකොට ඔයාලට මැසේජ් එකක් දානවා නේ. ඔව්. දැන් අවුරුද්ද ලබද්දිත් වෙඩි බෙහෙත් සුවඳක් එද්දිත් මතක් වෙන්නේම මගේ සුන්දර ළමා කාලේ ගත කරපු අවුරුද්ද ගැන. මගේ කතාව අහන්නකෝ. ඉස්සර අවුරුද්දට අප්පච්චි ගෙනව බමර චක්කර, නිලා, අහස් කූරු සහ රතිඤ්ඤ. බමර චක්කර සහ නිලා පත්තු කිරීම මගේ පුරුෂ ශක්තියට හානියක් කියලා මම කල්පනා කළා. මොකද්ද? ඒ කියන්නේ දැන් බඹර චක්කර නිලා දැන් මට නංගිලා දෙන්නෙක් හිටියේ. දැන් ඌවා නිකන් අර මට හිතනවා සූපින් අර එහෙම නේමම බට්ටෝ දාන්න ඕන රතිඤ්ඤ දාන්න ඕන ඒවා තමයි නිකන් අර පිරිමි වැඩ වගේ කියලා හිතලා තමයි රතිඤ්ඤ දාන්නේ. පරිණත භාවය පෙන්වන්න නම් රතිඤ්ඤ පත්තු කරන්න ඕනේ අහස් කුරක් යවන්න ඕනේ කියන තැනට මගේ පුංචි මනස හැදිලා තිබ්බේ. පුංචි පිරිමි මනසනේ. ඒ වචනේ දාලා පුංචි පිරිමි මනස. ඔව් එතකොට තාරු කියන නමත් එක්ක මම ඇදී එහෙනම් දාන්න නැති. ඔව්. අප්පච්චිට වැඳුම් 5යි යහපත් හැසිරීම් 12යි පෙන්වුවාම අප්පච්චි ගෙනත් දෙනවා හනුම රතිඤ්ඤ පෙට්ටියක්. පෙට්ටියක් කිව්වට ඒක රෝලක්. හිත පිනායන වෙඩි බෙහෙත් සුඳ සමගින් shopping උරෙන් එළියට අරගෙන ගිනි පෙනෙල්ලක් එහෙම අරගෙන මම යනවා explanation වලට. explosions වලට සමා වෙන්නේ. මම හිතුවා මට වැරදිලා කියලා. ඔව් explosions වලට යනවා. එතකොට ගෙදර බල්ලා පල්ලෙහා ගෙයක් ගන්නවා රෙන්ට් එකට අවුරුදු කාලේ ඉන්න. ඔතනින් මං නතර කරනවා වැඩේ. තව දෙකක් විතර කියන හොඳ කෑල් ටිකක්. ඔව්. ගෙදර බල්ලා පල්ලෙහා ගෙයක් ගන්නවා රෙන්ට් එකට අවුරුදු කාලේ ඉන්න. ඒ ගෙදර උඹ රතිඤ්ඤ පත්තු කරනවා. තව දෙකක් විතර තියෙනවා. නිකම් පත්තු කරනවා ඩෝම් සද්දෙමදි කෝසද්දි දානවා බැරල් එකට බොන්
ගම්භීර සද්දයක්. වලක් කාරවල රතිඤ්ඤාව වලට දාලා හොඳට තල්ලා පත්තු කරනවා දුවනවා කණේ ඇඟිලි ගහ ගන්නවා නූල වේගෙන් පත්තු වෙලා ගිහින් රතිඤ්ඤේ මුල නවතිනවා ටික වෙලාවක් ඉන්නවා. ලේනේ කල්ල ගන්න යන පූසෙක් වගේ හොරට අඩිතිය තියා යනවා රතිඤ්ඤේ ගාවට. මේම ලයින් එකේ. අන්නේ මෙයන්. අහඬ නොනගා පාතවල. ඔව්. සූස් ඩෝන් ගාලා පත් වෙනවා එකපාරටම කඩාගෙන දුවනවා වැටෙනවත් එක්ක. උඩ බෙලිගහේ බිත්තර රකින කපුටි මේව බලන් ඉන්නවා. රතිඤ්ඤා සද්දෙට බිත්තරවල ක්‍රැක්ස් යනවා. කපුටා නෝලීක් ගේනවා. බිත්තර කට්ටේ ගන්නවා. මේ කමර්ෂල් ඒත් යනවා නේද? මාකටිං වැඩ තියෙනවා. අපේ ගෙදර ඉස්සරහා තියෙනවා තඩි බෙලි ගහක්. ඒකේ හැමදාම උදේට බෙලි වැටිලා තියෙනවා. අපි ඒව අහුලාගෙන කනවා සීනි එක. එහෙම නැත්නම් බෙලි බීම හදලා බොනවා. බෙලි වලින් ඇඟ සිසිල් කරනවානේ, මලබද්ධය නැති කරනවානේ, ඇස්පිනින් වැඩි කරනවානේ. ඉහතකී කපුටි හිටියේ මේ බෙලි ගහේ. ඒ කියන්නේ පරිසරයේ දැන මේ පාටකයට මං එතන පරිසරය මැව්වා. එතකොට දැන් බෙලි ගහක් එහෙම ඇවිල්ලා කපුටි අරේ මේ පුල් අප්සෙට් එකේ ඉන්නවා. කපුටිත් බලා ඉන්නවා මේ රතිඤ්ඤා අරගෙන පිස්සු ගන්න තියන්නේ. ඉතින් කායි වුණත් දරුවෙන්නේ කියලා බලා ඉන්න. ඒක තමයි මම එතන කියලා දීලා. කපුටන්ට මේ මගේ රතිඤ්ඤා එක්ක නටන පිස්සුව පේන්නේ නිකන් අපි Clash of the Clans නේද? උඩින් ඉඳන් පේන්නේ. පොඩි එකෙක් දුවනවා. ඔව්. මොකද උඩින් පේන්නේ ඒ කූඩුවේ කපුටි ඒ කාලේ බිත්තර රැක කියලා මම ගෙස් කළේ කූඩුවෙන් ඒ කාලේ එළියට ගියේ එක කපුටෙක් විතරයි. මම ඉතින් ඌ මේල්ද ෆීමේල්ද බලන්න ගියෙත් නැහැ. ඩිසිප්ලින්. ඔහොම වෙලා කුපිලාම්පු වලින් රෑ ආලෝකමත් වුණු අපේ ගෙදරට අවුරුදු කාලේ අප්පච්චි ගෙනව රතිඤ්ඤා. ඉතින් මම ඒව දානවා. පිස්සෙක් වගේ ඩෝම් පටෝම් අම්මෝ සද්දේ රතිඤ්ඤා දාලා කන් වහ ගන්නවා ඌ කන් වහ ගන්නවා රතිඤ්ඤා වල සද්ද වැඩි නම් නොදායිද පන්තාරු ඒ මම මටම කියනවා ආය ඔව් දැන් ඇති වගේ නේද සෑහෙන්න කිව්වා ඊට පස්සේ නිකන් මාව අර ඒක තමයි ඔයා බාටු කියවලා බලන්න ඔයාට සාමාන්‍යයෙන් කතා පොතක් කියවන්න හිතෙන්නේ නැති මිනිස්සුන්ට ඔය කියවන්න දෙනවා මොකද මමත් කතා පොත් කියවන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔව් එතකොට දැන් කතා කියවන මිනිස්සුන්ට එපා හිතේ කියවන මිනිස්සුන්ට තරහෙන්වත් ඉර තියෙනවා ඉක්මනට කියවලා ඉවර වෙන්නත් ඉර තියෙනවා පොත. එතකොට දැන් තාරු ඇත්තටම වැඩේ මේකයි දැන් මේ විදිය සිද්ධි ඒ කියන්නේ අපිටත් වෙලා තියෙනවා. හරිද මේ හැබැයි අපි මෙහෙම ලියන්නේ නැහැ. අපිට මෙහෙම ලියවෙන්නේ නැහැ. එතන යෝගී තියෙන වෙනසනේ. ඔව් දැන් මම ඇත්තටම ඔය ලියලා තියෙන්නේ මේ කතා කරන භාෂාවෙන් තමයි මම ලියලා තියෙන්නේ. ඒක මේ ප්‍රධාන හේතුව මම ඔය ෂර්ලොක් හෝම්ස් පොත් නම් කියවලා තියෙනවා. ඒ රෙන්ඩ මේ ඒ දවස්වල දැන් මං පොත් කියවන්න ආසයි. දැන් මේ දැන් අම්මා සමහරට බයින්ඩ් තියලා තියෙනවා ගිහිල්ලා බබනවාද මේ ගිහිල්ලා කියව කියලා එහෙම කියන්නේ තියෙනවා. මං ඊට පස්සේ දැන් මං පොත් අම්බාට කියවන්න ගත්තා. ඊට පස්සේ මගේ තනිකර අධ්‍යාපනය කඩා වැටෙන්න ගත්තා. හරිද? අම්මා බැන්න මේ පොත් කියව ඉන්න එපා. මේ පොතේ වැඩක් කරන්න රෑ 6න් පස්සේ විතර වගේ කියවන්න කියලා. තාරු රාජපක්ෂගේ කෘතියක් බාලාංශේ මේ ඔහුත් සමග කළ කතාබහක්. බාලාංශේ මගේ පොත් දෙකක් ලියලා තියෙනවා. එතකොට පළවෙනි පොත මම ඇත්තටම මේ පොතක් ලියන්න හිතුවේ නැහැ. වැඩේ වුණේ මගේ පොඩි කාලේ ජීවන අත්දැකීම්. ඒවා ටිකත් එක්ක එකතු කරලා ඔය හැමෝටම තියෙන අත්දැකීම් මම පොඩ්ඩක් වෙනස් විදිහකට කෙනෙකුට කියවන්න පුළුවන් ආසයි දෙන විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා බහ කරන විදිහට ඕක ලියලා මම බාලාංශේ 1 කියලා පොතක් එලි දැක්කුවා මාර්තු මාසේ. ඊට පස්සේ ඇත්තට මම බලාපොරොත්තු නැති විදිහට ඒක සෑහෙන්න අලෙවි වුණා. දැන් තුන්වෙනි මුද්‍රණයේ පොත් 3000ත් ඇත්තටම දැන් ඉවරයි. දැන් ඊළඟ හතරවෙනි මුද්‍රණය කරගෙන යනවා. ඒත් එක්කම දැන්ට සතියකට විතර කලින් බාලාංශ 2 ටික ටික වැඩි හිටි. ඒ කියන්නේ අරක පොඩි කාලේ ටික ඊට පස්සේ මම මගේ එතනින් එහාට ටික ආයෙ ලිව්වා. මේකෙත් කතා 20 ගානක් තියෙනවා. පළවෙනි එකෙත් එහෙම තමයි. මේක සාමාන්‍යයෙන් පොත් කියවන්න නැති කෙනෙකුට උනත් මේක කියවන්න පුළුවන්. ඒ තරම් මේක ඉන්ට්‍රස්ට් විදිහට ලියලා තියෙනවා. ඉතින් එතකොට සෑහෙන එකට ප්‍රතිචාර තියෙනවා. ඉතින් එතකොට මේක පොඩි සිදුවීම් අතේ රතිඤ්ඤප්පත් වෙන එක, එතකොට පොඩි කාලේ ගිහිල්ලා බයික් එකක් හම්බුනට පස්සේ බයික් එකත් එක්ක ගිහිල්ලා යාළුවත් එක්ක වැටෙන එක, ඒ සිද්ධි කියවන කෙනෙකුට නිකන් අර ඒකේ ත්‍රිමාන විදිහට එතන ඒ සිද්ධි ඉන්න වගේ කියවන්න පුළුවන් මේක. පළවෙනි පොතේ පිටු 140ක් තියෙනවා, ඊළඟ එකේ 200 ගානක් තියෙනවා. දෙවෙනි පොතත් එක්ක මම බෑග් එකකුත් දෙනවා. ඒ කියන්නේ ඒකේ කතා වලට අදාළ AI images එහෙම හදලා තියෙන බෑග් එකක් දෙනවා. ඒ අතර මේ පොතට සෑහෙන ප්‍රතිචාර ගොඩාක් තියෙනවා. අපි හැමෝම වැඩ කරනකොට ඉතාමත් කාර්යබහුලයි. ඉතින් එතකොට අපේ හිතට පොඩ්ඩක් සහනයක් එන්න අපි සමාජ මාධ්‍යයට යනවා.
ඉතින් ඒතකොට ඒ වගේ වුණත් අපි ප්‍රහසනාත්මක දෙයක් දැක්කොත් අපිට ඒක ගොඩක් හිතට සැනසීමක් දැනෙනවා. ඉතින් මමත් එහෙම තමයි මම සිවිල් ඉංජිනේර කෙනෙක් වෘත්තියෙන්. ඉතින් ඒතකොට ඒකත් එක්කම මගේ විවේක විනෝද වෙලාවේ ලිව්ව කතා ටිකක් තමයි මේක තියෙන්නේ. 80 දශකයේ 90 දශකයේ කට්ටියට මේක ගොඩාක් සමීපයි. ඒක ගැන ගොඩාක් මට කට්ටිය කියලා තියෙනවා. මේ අපේ තියෙන අත්දැකීම්. මං හිතන්නේ මේ තියෙන පොත් දෙකේම තියෙන කතා එහෙම වුණොත් 40 ගානක් තියෙනවා. මේ කතා 40 ගානෙන් වැඩි ප්‍රතිශතයක් ඔය හැම කෙනෙක්ම 80 90 දශකයේ හැම කෙනෙක්ම අත්විඳලා තියෙනවා කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ආදරණීය ජීවිතයා හොඳයි විනාවෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්න ආදරණීය ජීවිතයත් එක්ක මේ අද හෝරාව ටිකක් විශේෂයි අනිවාර්යයෙන්ම එකතු වෙන්න කියලා ආරම්භයේදීම මතක් කරනවා. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ තාරුගේ සිද්ධි බාලාංශයේ කෘතිය ගැනත් කතා කරනවා. තව කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසාම මම හිතන්නේ වැඩි වෙලාවක් ගන්න නැතුව අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා මතක් කරත් හොඳයි කියලා හිතනවා. සිවිල් ඉංජිනේර තාරු රාජපක්ෂ අපිත් එක්ක එකතු වෙනවා. සුබ දවසක් ආයිබෝවන්. හොඳයි මම කිව්වා වගේම දැන් මොකද්ද මේ තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා කිව්වහම අපිව බලාගෙන ඉන්න කට්ටිය හිතනවා ඉතින් මොනවද මේ තව කතා කරන්න තියෙන්නේ කියලා බැලුවටම තේරෙනවා අපිත් එක්ක තව සමාජිකයෙකුත් එකතු වෙනවා. අපි ආවත් ඉස්සරහට හඳුනගමු හිමීට මේිට කලින් අපිට කියන්නකෝ මේ තාරු රාජපක්ෂ කියන්නේ කවුද කියලා ඔයාම කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. ඇත්තටම තාරු රාජපක්ෂ කියන්නේ මම වෘත්තිය වෙන වෘත්තියක් කරන්නේ මේ ඒත් එක්ක මම සෝෂල් මීඩියා වල කතා ලියනවා එක එක වීඩියෝ හදනවා ඒ වගේ වැඩ කරනවා. ඒකේ දිගුවක් තමයි මේ පොතක් විදිහට ඉල දැක්වේ. ඒතකොට තව යාළුවෙකුත් ගෙනල්ලා ඉන්නවා. එතකොට තව වීඩියෝ හදලා ඒවට ඩබ් කරන ඒවා කරනවා. එතකොට දැන් කතා ලියන එක මේ පොත ගැන කිව්වොත් එහෙම පොතේ ප්‍රධාන වශයෙන් ලියලා තියෙන මගේ පොඩි කාලේ වෙච්ච සිද්ධි. ඉතින් ඊට අමතරව මම ගොඩාක් ලියලා තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මගේ ජීවිතේ වෙච්ච සිද්ධි වලින් මම හිතන්නේ 10න් එකක් විතර වගේ තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව තව විහිළු කතා ඒ වගේ ඉතින් ගොඩක් දේවල් ලියලා තියෙනවා. හයියෝ. මෙතන මෙයා නංගි දැන් මම මෙයාව අඳුල්ලා දෙන්න බෑ. මෙයාගේ නම ගෙර්මිට්. ගෙර්මිට් කියන්නේ මගේ නේද දැන් මෙයා අර කෙර්මිට් ද ෆ්‍රොග් කියලා ඉන්නවා USA කෙනෙක්. එයාගේ කොපියක් කොපියක් කියන්නේ රිලේෂන් කෙනෙක් කොපියක් කියන්නේ බෑ අතට. හරිද? ඒක කියන්නේ sorry. හරියට ඒක තමයි. එතන මාර වැඩක් වුණානේ. මොකද්ද උනේ? මොකද්ද උනේ කියන්නේ? අර අදුවේ කේස් නෑ ඒක කියන්න ඕනේ නෑ මං කියන්න ඕනේ. මෙයාට පොඩි කේස් එකක් වුණා අද. තාම හොඩ්ඩෙන් 138 ගස් එකේ මං ගිහිල්ලා. අයියෝ. මෙයා බෑග් එකක දාලා උඩ රැක් එකේ දාලා බෑග් එකේ දාලා උඩ රැක් එකේ දාලා තිබුණේ. ඊට පස්සේ මම මගේ මෙයා අරන් ආපු යාළුවට ඒ අනුස්සයා දාලා ගියා. එයාට ගන්න බැරි වෙලා. ඊට පස්සේ තව පොඩ්ඩෙන් දැන් මෙයත් නැති වෙනවා. මට මේ දැන් මෙයා නැති වුණොත් මම තව එක්කෙනෙක් හදලා තියෙනවා. එහෙනම් මං යන්නම්. නෑ යන්න බෑනේ ඉතින්. නෑ යන්නම්. අතපය වැඩ කරන්නේ නෑනේ. ඇයි නැද්ද? නෑ. පුල් වැඩ කරනවා. ඉතින් එතකොට තව පොඩ්ඩෙන් ඇත්තටම අද යනවා. මේ බස් එකේ කියලා හොයාගන්න බැරි වෙලා හොඳයි ඇත්තට මේක එහෙම අඩුපාඩුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මාව එක්කෙන්ද හේතුව දන්නවද? නෑ නෑ කියන්නකෝ මොකක්ද හේතුව? මෙයා දැන් ආ කේජ් එකේ නාම එක්කෙන්ද එහෙම නැත්තම් අර කරදෙස්සක් කර හැබැයි එයා චුට්ටක් ලස්සනයි නේද? අන්න ඒකනේ. එහෙනම් ඒ ආන් එතන එයාගේ තැනකට වත් කරන්න එපා. නෑ නෑ එයාත් ලස්සනයි ඔයාත් ලස්සනයි. නෑ එයාගේ පොඩි පෙනුමක් තියෙනවා. එයා දැන් අර USA ඉඳන් ගෙනාපු එක්කෙනෙක් නේ. හැබැයි මෙයා තරම් ලස්සන නෑ අන්න ඒක තමයි. thanks නංගේ respect. හරි ඇති. මෙයාර දෙයක් කිව්වහම එකපාරට පොඩ උඩයම වැඩි ඒක ගේස්. මේ දැන් මොකද්ද දැන් ඔයා දැන් මෙතන දැන් මේ මේකන ප්‍රශ්නේ දැන් ඉරානෙත් එක්ක ගහ ගන්නවනේ ඊශ්‍රායලි. දැන් මේ ජාත්‍යන්තර ඒ වුණාට මට දුක ජෝර්දානේ ඉරාකේ. ඒ මොකද? ඒ රටවල් දෙක උඩින් යන්නේ. අයියෝ. ඒ කියන්නේ දැන් මෙයා කියන්නේ දැන් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් අර රටවල් දෙක මේ ගහගද්දි බැලස්ටික් එහෙම ගහද්දි මේ රටවල් දෙක ඇත්තේ. ඒකනේ. නිකරුනේ නේ. අකද? නෑ කියන්නකෝ. නෑ ඔයා කතා කරන්න. it's okay. කියන්න. නෑ හරි ගමන් කතා කරන්න දෙන්න. නෑ මං කියන්නේ ඇත්තටම ඒ රටවල් වල මිනිස්සු කොච්චර දුක් විඳිනව නේද? ඇත්ත. හා නැද්ද? ඇත්ත. thanks. අන්නෙන් ආයෙත් කතා කරන්න. මේ මනුස්සයා මෙයා හැසිරෙන්නේ ලෝකේ පොතක් ලියපු එකම එක්කෙනා. දැන් බලන්න මමත් එක්කලා ලෝකේ පොතක් ලියපු එකම එක්කෙනා නෙවෙයි. මම ලිව්වා පොතක් ඉතින් ඒක ගැන මම කියනවා. එහෙම කියන්න හොඳ නැහැ. ඉතින් යාවත් එක්කගෙන ආවනේ. ඒක තමයි එක්කගෙන ආවනේ. එහෙනම් දිගට ප්‍රෝග්‍රෑම් ඔක්කොටම එක්කෙන්න ඕනේ. දැන් එහෙම එක්කෙන ඒ කියන්නේ එහෙම මට හිතුනොත් තමයි එක්කෙන. දැන් මෙයා මෙතන යහපත් විදියට හැසිරුණොත් එහෙම මේ මං එක්කගෙන එනවා. අනික මට මේ පොඩි ආරංචියකුත් ආව මේ සින්දු එහෙම කියන්නත් පුළුවන් කියලා ලස්සන. යා. කියමුද ඒක?
ඔයා කොහොමද දන්නේ? මන් දන්නවා ආ, ඉතින්. මොකද මූණ දැක්කම කියන්න පුළුවන් නේ ලස්සනට සින්දු කියන මූණක් තියෙන්නේ. හරි නෑ නෑ හරි thank you. හරි. පොතකට පුළුවන් හිතක් නිවන්න, හිතක් හදන්න. පොතකට පුළුවන් ඔබ හිතන පතන විදිහ පවා සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඇත්තටම පොතකට පුළුවන් මේ මොහොතේ ඔබට දැනෙන හැඟීම් දැනීම් පවා වෙනස් කරන්න. පොතක් ඔබේ ජීවිතේ හොඳම යාළුවා කරගත්තොත් සමහර අවස්ථාවල ඔබේ ජීවිතේ සමීපතමයින්ට වඩා පොතකට පුළුවන් ඔබව සතුටින් තියන්න, හිනස්සලා තියන්න. එහෙම පොත් තියනවද? ඔව්. අපිට අද හම්බුණා එහෙම පොතක්. මගේ අතේ මේ තියෙන්නේ මේ පොත. මේ පොතේ නම බාලාංශේ. අපි අද සූදානම් වෙලා ඉන්නවා මේ පොත කොහොමද ඔබේ ජීවිතයට ඒ තරම්ම සමීප වෙන්නේ කියන කාරණේ කතා කරන්න. මේ පොතේ කතෘ ඉංජිනේරු තාරු රාජපක්ෂ සමගින් ආයුබෝවන් සුබදෑසනක් ඔබට. හරි. දැන් බාලාංශ මගේ අතේ තියෙනවා. හැබැයි බාලාංශ ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් ඔබතුමා ගැන අපි විස්තරයක් කතා කරමුකෝ. මම සිවිල් ඉංජිනේර කෙනෙක්. ඒත් එක්ක මම සෝෂල් මීඩියා එකේ එක වීඩියෝ වලට ඩබ් කරනවා. එතකොට එක වීඩියෝ හදනවා. ගොඩක්ම මම ප්‍රධාන වශයෙන් කතා ලියන එක තමයි කරන්නේ. ඒක ගොඩක්ම 90%ක් විතර හාස්‍ය උපදින විදිහට කතා ලියන අර කිව්වාගේ අර පොතකට හිතක් නිවන්න පුළුවන් කියන වගේ මේ වක්කීමෙන් කියන්න පුළුවන් මේ පොත කියෙව්වොත් ඒ කියන්නේ මොන මානසික පීඩනාවකින් හිටියත් ඒක නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් කියවනේදී ඔව් මම කියව මට මේ පොත කලින්ම ලැබුණ නිසා මම මේ පොත කියුවා. ඇත්තට මේ හරි ඇත්තට මේ පොත දැක්ක ගමන්ම hina යනවා මේ පිට කවරෙත් එක්කම බලද්දි. ඇත්තට මට කියන්නකෝ මේක ඔබ නිර්මාණය කරන පළවෙනි පොත ඔබ එලි දක්වන පළවෙනි පොත. ඇයි පොතක් ලියන්න ඕනේ කියලා හිතුනේ සහ මේකට කොහොමද ඔබ අත්දැකීම් ලබාගත්තේ? ඒක අත්දැකීම් කියන්නේ ඇත්තටම මම සාමාන්‍යයෙන් ওই පොඩි කාලේ ෂර්ලොක් හෝම්ස් කතා ගොඩාක් මම ආසයි. මම ඉතින් පොත් ඔක්කොම ටික කියවලා තියෙනවා. ඒ වගේ මම O level වල සිංහල සාහිත්‍ය කරා. ඊට අමතරව මම සාමාන්‍යයෙන් වැඩියම පොත් කියපු කෙනෙක් නෙවෙයි. ඉතින් එතකොට මට ලොකුවට දැනුම් සම්භාරයක් නෑ. මට තියෙන දැනුම එකම දේ මගේ අත්දැකීම් ටික. ඒකත් එක්ක මම කරේ ඕකේ හැබැයි ලියලා තියෙන ඔක්කොම මන් නිකන් දැන් මං යාළුවෙක් එක්ක කතා කර ඉද්දි මට මෙහෙම වැඩක් වුණා මේ මාර සිද්ධිය අර මේ කියලා වෙලා අන්න ඒ විදිහට තමයි ඕක ලියලා තියෙන්නේ. කතා කරන භාෂාවෙන්. ඉතින් එතකොට මම සාමාන්‍යයෙන් දැන් අවුරුදු 7ක විතර ඉඳන් සාමාන්‍ය Facebook එකේ මම ලියනවා. ඒ කියන්නේ මගේ හිතට එන ඒවා, එතකොට මගේ අත්දැකීම් ටික, දිනදා වෙන සිද්ධි එහෙම ලියනවා. ඉතින් එතකොට එහෙම ලියලා ඊට පස්සේ ලියලියා ඉද්දි තමයි ඒවට සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රතිචාර තිබුණා. ඉතින් එතකොට ඊට පස්සේ ගොඩක් කට්ටිය කියලා ඔය ළඟදී මගේ යාළුවා මේ ලක්ෂාන් කියලා තමයි පොත මම එලි දක්වන්න තීරණය කරේ. ඒක හිතුවට වඩා සෑහෙන ප්‍රතිචාර ආවා මට. අනිවාර්යෙන්ම මේකේ තරමටම අපේ මූණට හිනාවක් ගේන්න පුළුවන් විදිහ පොතක්. මට කියන්නකෝ බලන්න තාරු මොනවාද මේ පොතේ අන්තර්ගත වෙන්නේ සහ මේ පොත ගැන තව විස්තරයක්. ඒ කියන්නේ පොඩි ළමයෙක් ඉපදුනාට පස්සේ ඉඳන් මතක කාලයක් තියෙනවනේ. ඒ කාලේ ඉඳන් සාමාන්‍යයෙන් බාලාංශය කියලා ගත්තාම පස්සේ වයස අවුරුදු 7-8 වගේ වෙනකන් ඕකේ 6-7 පන්ති වලට වගේ එනකන් ඕකේ ලියලා තියෙනවා මගේ. ඒ කියන්නේ එතනින් පස්සෙත් තියෙනවා. මම ඔය තෝරගත්තේ ඔය ටික. එතකොට පොඩි කාලේ දැන් මගේ නම තාරු රාජපක්ෂ. එතකොට දැන් ඔය දැන් මගේ නම තව යාළුවෝ හිටියා වෙන පොඩි නම් පොඩි චතු මදු සුදු ටික ටික මම ලොකු වෙනකොට මට තේරුණා දැන් මගේ නම මේක කියලා. දැන් මේක ගෑනු ළමයෙක්ගේ නමක් නේ. ඊට දැන් පොඩි ළමයෙකුට එන හැඟීම් ඊටසේ මං එන කේස් එක අම්මත් එක්ක අම්මේ බාණ්ඩුව මේ නම්මට වෙනස් කරන්න ඕනේ. දැන් ඕක මට එන මානසික පීඩනයක් ඒ කාලේ. ඇයි යාළුවෝ එතකොට සින්දුවක් තිබුණා ආදර තාරු මහද පාරු කියලා පිරිමි කෙනෙක් කියන එකක්. ඉතින් එතකොට ඒව එහෙම ගිහලා ඊට පස්සේ මං අම්මට කියලා පත්තරේ දාලා වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් එච්චර දුර දිග ගියා. එච්චර දුර ගියා. ඊට පස්සේ ඕක එක කතාවක්. ඊට පස්සේ දැන් මේකේ කවර් එක තියෙන්නේ මේ ඔව් අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. ඒක මගේ ඒ අත්දැකීමක්. එතකොට අපේ ආතා ගැන කතන්දර ගොඩක් තියෙනවා. ඊට පස්සේ පොඩි කාලේ ළමයින් අතේ රතිඤ්ඤපත්තු වෙච්ච ඒවා. එතකොට ඒ වගේ අත්දැකීම් 22ක් තියෙනවා මේකේ. ඒවා ටික ඔක්කොම ඇත්ත අත්දැකීම්. ඒවා ටික මම කතා රසය මුසු වෙන විදිහට. එතකොට මම ගොඩක් වෙලාවට ඇත්තටම මං හිටියේ මගේ ගෙවල් රුවන්වැල්ලේ යටන් වල. අපේ ගේ ගොඩක් කන්දක තිබුණේ. එතකොට වැඩි සමාජත් එක්ක ආශ්‍රයයක් නෑ. මම තනිකර ඔය සත්තු කුරුල්ලොත් එක්ක එහෙම තමයි ජීවත් වුනේ. ඉස්කෝලේ ගිහිල්ලා එනවා මේ ආපහු ගෙදර ඉන්නවා. ඉතින් ඒක මං හිතන්නේ ගොඩක් බලපාන්න ඇති මේකට. ඔව් අනිවාර්යයෙන්ම අපි මේකේ පිටකවර ගැන චුට්ටක් කතා කරන්න ඕනේ. මේක ටිකක් වෙනස් විදිහේ පිටකවරයක්. දෙන්නෙක්ම බය වෙලා ඉන්නවා කියලා පේන අපි පොඩක් පිටකවර ගැන චුට්ටක් කතා කරමු. පිටකවර මේක ප්‍රදීප් ප්‍රේමලාල් අයියා තමයි ඩිසයින් කරේ. මම කතා ටික දීලා ඉවරලා මං කිව්වා අයියේ මට මෙහෙම ඕනි කියලා කිව්වහම එයා පිටකවරයක් හදලා දුන්නා මට. ඊට පස්සේ මං කිව්වා මේ මල්ලි ඕක මට හරියන විදිය නෙවෙයි මට හදන්න දෙන්න කිව්වා. ඊට පස්සේ එයා තමයි ඩිසයින් කරේ. මේක වැඩේ උනේ දැන් මම ගෙදර යනකොට ලේම් පෙටව දෙන්නෙක්
අනාථ වෙලා හිටිය අම්මා තාත්තා නැතුව. ඊට පස්සේ මම අරන් ගිහිල්ලා කිරි පොළ එහෙම හදලා උන් ටිකව කූඩුවක දාලා ඇති කරා. ඊට පස්සේ අපේ ගමේ අවුරුදු 30ක් තිබුණා. ඒකට ගිහිල්ලා ඇද්දි මේ ඇවිල්ලා දැන් පොඩි කට්ටිය ආසයිනේ මේ කිරියෙන්ද කිරි ටිකක් දෙන්න මේක හෙල් කවන්න එහෙම බලනකොට බර වැඩි. මං කල්පනා දැන් උන්ට කෑම එහෙම දාලා ගියේ. කාලේ වල ඔච්චර බර වැඩි වෙන්න දෙයක් නැහැ නේ. උස්සල බලද්දි අර ගෙදර හිටිය බරල් තඩියව ඇතුලේ කාලා. ඒක මට හින තරහා ඉතින්. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් ඒ කියන්නේ ඒක ළමයාට දෙවන හැඟීම් එතකොට මානසික වෙටිච්ච ඔක්කොම ටික ඒ කතාව තමයි මේක මේ දාලා තියෙන මේ පූසා බය වෙලා ඉන්නවා ඒ මේ ඇත්තටම වෙච්ච සිද්ධියක් මේක. මම හිතන්නේ මෙහෙම තමයි සිද්ධිය වෙන්නේ නැත්තේ. ගමේ අවුරුදු උත්සවය ඉවර කළා රැ වෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා දරුකමට හදාගත්තු ලේනු දෙන්න ඉන්න කූඩුව. ටසිරි මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්. එහෙම තමයි මේ පොත ලියලා තියෙන්නේ. තාරු මට කියන්නකෝ මේ දැන් මේ පොත බලද්දී මේ පොතේ ඇතුලේ අපි ගිහිල්ලා බලද්දී මට මේ පොත කලින්ම ලැබුණ නිසා මම මේ පොත බැලුවා. එතකොට මට මෙහෙමත් දෙයක් හම්බුණා. අපේ අත ගැන කියන්නම් මෙහෙනම්. අපේ අත හින සැරයි. මම ඉතින් ගෙදර බඩු එහෙ මෙහෙ දානකොට අතට යකා නගිනවා. ගත්ත තේ ගත්ත තැනින් තියපන් කියලා මට සැර කරනවා. අපේ අත හෙන්න නීති. අත හෙන උස්සයි. කොණ්ඩේ බැඳලා තමයි ඉන්නේ. සුදු පාට නැෂනල් එක තමයි අඳින්නේ. ආත අපේ ගමේ පන්සලේ මොනවා හරි උත්සවයක් එහෙම තිබුණොත් ආත තමයි ප්‍රධානත්වය ගන්න. තාරු මට කියන්නකෝ මේ භාෂාව පාවිච්චි කරලා තියෙන විදිහ සහ ඇයි මේ විදිහට මේ පොත ලියන්න ඕනි කියලා හිතුවේ. ඒ කියන්නේ මට ඕනේ උනේ ඇත්තටම දැන් කතාවක් මං ලියද්දී දැන් හැමෝම කතා කියවන කට්ටිය නෙවෙයි දැන් පොතක් වුණත් හැමෝම කියවන කට්ටිය නෙවෙයි මට ඕනේ උනේ දැන් මම යාළුවෙක් හම්බුනාට පස්සේ නිකන් රස කර කියන්නේ. මේ මෙහෙම දෙයක් වුණා මාර සිද්ධිය එදා ගියාට දැන් ඕක තමයි මට ඕනේ උනේ ලියන්න. දැනට මම එතුමන්ව ඔබට හඳුන්වලා දෙන්නම් සිවිල් ඉංජිනේරුවරයෙක් විදිහට බොහොම ගෞරවයෙන් ආයිබෝන් කියලා වැඩසටහනට ඔබ පිළිගන්නවා. තාරු රාජපක්ෂ කියලා කිව්වහම දැන් මටත් ඇතිවෙච්ච ප්‍රශ්නේ ඔබටත් ඇති වෙනවා වෙන්න පුළුවන්. තාරු මේක ටිකක් වෙනස් විදිහේ නමක් නේද? දැන් තාරු අයියේ දැන් අද වෙනකොට තාරු රාජපක්ෂ කියන නම නමක් වුණාට එදා මං හිතන්නේ තාරු කියන නම ඔබටත් ප්‍රශ්නයක් වෙන්න ඇති. සෑහෙන ප්‍රශ්නයක් කියලා තිබුණා. ඒ කියන්නේ මේක දැන් ගැල්ලමෙක් නමක් නේ. ඒ කියන්නේ දැන් පොඩි කාලේ ඉඳන් මම බැලුවම දැන් තාරු කියන එක මට එන හිතට අප්සෙට් එකක්. ඒ කියන්නේ මොකද අනික් කට්ටියගේ වෙන නම් සාමාන්‍යයෙන් පිරිමල මෑන්ගේ ඔය නම් ඇදිලා තියෙන කමල් අල්ල යන්නෙන් ඉවර වෙනවා වගේ එහෙම වගේ තියෙනවනේ. මගේ ওই ප්‍රශ්නේ මං හින ප්‍රශ්නයක් කියලා මම අම්මෙන් ඇහුවා මොකද්ද මේ අම්මේ මේ දාලා තියෙන නම් බලන්නකො මෙච්චර නම් තියෙද්දි. ඊට පස්සේ අම්මා කිව්වා නෑ මේක ලස්සනයි මේ පස්සේ කොහොම හරි මං කිව්වා මේ මට මේක බෑ මේ යාළුවොත් විහිළු කරනවා. ඒ කියන්නේ ගෑල්ලා මේ ගෙනමක් කරේ මේ කියලා. මං කිව්වා පත්තරේ දාලා මට ඊටස් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කොහොම හරි එක්කෙනෙක් බන්දක ත්‍රීල් එකක් ගාලා දෙන තාරු පුතා කියලා. ඊට පස්සේ මට එන සැටිස්. ඊට පස්සේ සන්තෝෂයෙන් නම් තියන අය තව ඉන්නවා කියලා. හොඳයි දැන් තාරුගේ සිද්ධි එකතුවක් විදිහට තමයි බාලාංශයේ කෘතිය රචනා කරන්නේ. දැන් තාරුට වෙච්ච සිද්ධි සමහර වෙලාවට මේ කෘතිය පරිශීලනය කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සිද්ධි මටත් මේ විදිහටම වෙලා තියෙනවා නේද? මේ නම් ගම් ස්ථාන විතරයි නේද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් ඒ සිද්ධි මතක් කරගෙන ඒ සිද්ධි ඔක්කොම එකට එකතු කරගෙන කෘතියක් විදිහට ඔබේ අතට මේ කෘතිය පත් කරලා තියෙනවා.